මාස 10 වන දින කාලගුණ අනාවැකිය. නිරිත දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද ජනවාරි 10 වන දින පෙරවරු 4 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය වයන් දෙසට ගමන් කර අද දින පෙරවරු 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. දිවයිනේ උතුරු අර්ධගෝලයේ අහස වලාකුළුෙන් බරව පවතී. උතුරු පළාතෙත් පුත්තලම අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ දිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන සමීපයක වැසි හෝ දිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. වායඹ පළාතේ මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක් දක්වා වන තද සුළං ඇතිවිය හැක. කොළඹ සිට පුත්තලම, මන්නාරම, කල්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීවර සහ නාවක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. කොළඹ සිට ගල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතු වල යෙදීම වළක්වා ලැබීම නිකුත් කරන ලද අනතුරු ඇඳවීම ඉවත් කරනු ලැබේ. දීවර සහ නාවක කටයුතු වල යෙදෙන ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. පුත්තලම සිට මන්නාරම සහ කල්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ දිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක. සුළං උතුරු දෙසින් හමා එයි. කොළඹ සිට පුත්තලම, මන්නාරම, කල්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම, මන්නාරම, කල්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් දැනේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක. කල්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. දිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැක. දිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.